හරි ඉතින් මතක ශක්තිය වැඩි කර ගැනීමට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න හදන්නේ. ඉතින් මෙහෙමයි මේක අපේ ඔය විභාග වල පාඩම් කරන නංගිලා මල්ලාට අනිත් අයටත් වැදගත් වේවි. ඉතින් එහෙම නැති අයත් මේ ට්‍රික් එක මේක try කරලා බලන්න. ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ හොඳේ. හරි මෙහෙමයි. ආපස්සට ගණන් කිරීම. හරි. ඒ කියන්නේ මේ ආපස්සට ගණන් කිරීම තමයි කරන්න තියෙන්නේ. මේක මේ ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ ඔයාලටම තේරෙවි ඔයාලගේ මතක ශක්තිය කලින්ට වඩා වැඩි කියලා. මම 100 ඉඳලා ආපස්සට ගණන් කරලා පෙන්නන්නම්. ඕගොල්ලොත් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. 100 99 98 97 96 97 94 93 91 90 89 88 87 88 89 88 77 79 78 79 80 81 70 71 70 69 68 70 76 65 66 67 56 57 56 57 57 58 59 50 51 50 46 50 47 48 49 50 41 42 43 44 45 46 47 36 37 38 39 27 27 27 27 29 27 23 24 25 26 27 28 19 18 17 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1 බිඳුව. ඉතින් අන්න එහෙම ආපස්සට ගණන් කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ කලින් තිබ්බ මතක තබා ගැනීමේ ශක්තියට වඩා දැන් ටිකක් විතර ඉම්ප්‍රූව් වෙලා වැඩි දියුණු වෙලා කියලා ඕගොල්ලන්ටම තේරෙයි. පාඩම් කරන අයට නම් ඉතින් විභාග වල පාඩම් කරන අයට රේමේ නම් විශේෂයෙන්ම මේක වැදගත් වේවි පාඩම් කරන අයට. සහ අනිත් අයටත් වැදගත් වේවි. පාඩුවක් වෙන්නේ නැහැ. හැමෝම try කරලා බලන්න. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලංකාවටම ඔන්ලයින් අසිත සම්පත් සම්බන්ධ වීමට මෙහි පෙන්වා තිබෙන අංගයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.